සුබදසක් කියලා නේද මම මේ වීඩියෝෙන් කියන්න දන්නේ ඒ වයිත කරලා YouTube thumbnail එක කොහොමද දාන්නේ කියලා. වැඩි කතා නැතුව අපේ වීඩියෝට. මුලින්ම ඔයාලා Google එකේ සර්ච් කරන්න glyph AI කියලා. මෙතන ඉන්න පළවෙනි එක delete කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට වෙබ්සයිට් එකක් ඕපන් වෙනවා. ඔයාලා මුලින්ම කරගන්න ඕනේ මේකේ account එකක් හදාගන්න. මම මෙතන account එකක් හදාගන්න තියෙනවා. ඔයාලට මම මෙතන log out වෙලා අලුත් account එකක් හදා. දැන් sign in කියන බටන් එක ඔබන්න. ඊළඟ sign in with Google කියන එක ඔබන්න. ඊට මෙතනින් ඔයාලේ Gmail එක select කරගන්න. continue දෙන්න. ඊට පස්සේ ඔයාලා username එක confirm කරගන්න කියලා එකක් එනවා. මෙතනින් confirm username කියන එක ඔබන්න. අපිට මෙන්න මේ විදිහට plan එකක් purchase කරගන්න කියලා එනවා. ඔයාලා ගැටලොක් කරගන්න ඉව අපිට මේකෙන් free download thumbnail 3ක් වගේ හදාගන්න පුළුවන්. ඔයාලා මෙතනින් යටටම ගියාම මෙතන තියෙනවා continue with free plan කියලා. එන් ක්ලික් කරගන්න. ඊට මෙතනින් ඉන්න select කරගන්න කීපයක්. මම මෙතනින් මම කැමති කීපයක් select කරගන්න. ඔයාලා මේ විදිහට select කරගන්න. ඊට submit කියන බටන් එක ඔබන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට account එකක් create වෙනවා. ඔයාලට මෙතෙන් credit 10ක් හම්බෙලා තිනවා. මේකෙන් පුබන් වලට දවසකට thumbnail 3ක් වගේ click කරගන්න. හරි අපි බලමු කොහොමද thumbnail එක create කරගන්නේ කියලා. මෙතනින් පේන ඔයාලට CMO කියලා බටන් එකක්. ඒක click කරගන්න. ඊට පස්සේ මෙතනින් පේනවා YouTube thumbnail maker කියලා. ඔයාලා ඒක click කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතනින් ඔයාලා කැමති prompt එකක් දීලා මෙතන run this glyph කියන බටන් එක ඉවරට පස්සේ ඔයාලට ලස්සන්ට thumbnail එක create වෙනවා. දැන් අපි බලමු prompt එකක් කොහොමද දාන්නේ කියලා. මම ඔයාලට මේ prompt එකේ template එක description එකේ හරි පළවෙනි comment එකේ හරි print කරලා තියන්න. ඔයාලා ඒක copy කරගෙන ඇවිල්ලා ChatGPT කියන එකට යන්න. ඉතින් ChatGPT එකට යනවා. ඊට පස්සේ ඔයාලා මන් දීලා කියන template එක copy කරගෙන ඇවිල්ලා මෙතන paste කරන්න. ඊට පස්සේ ඔයාලා බලාගන්න ඕන මෙතන title කියලා එක. ඔයාලා මෙතනට දෙන්න ඕනේ ඔයාලා title එක. මෙතනින් මගේ title එක දෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් describe කියන දෙනින් ඔයාලට අවශ්‍ය කරන ඕන දෙයක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ thumbnail එකට එකව වෙන්න ඕනේ ඒකේ shapes වර්ග එහෙම මම මෙතනින් money phone කියලා දීලා තිනවා. ඔයාලට ඕන නම් බුල මෙතන මිනිසෙක් වෙදනවා නම් එයාගේ hair එක curl ද ඒ විදිහට දෙන්න. ඊට පස්සේ සේරම් දීලා මෙතන ඊතරේ click කරගන්නවා. Yes, ChatGPT using මේ වගේ ලස්සනට prompt එක generate කරලා දෙනවා. ඊට පස්සේ ඔයාලා කරගන්න ඕනේ මේ prompt එක copy කරගෙන ගිහින් මෙතෙන් paste කරගන්න. ඊට පස්සේ මෙතන දින run this glyph කියන බටන් එක click කරගන්න. මෙන්න විදිහට බලාගන්න පුළුවන් ඔයාලට thumbnail එක generate වෙනවා. අපි බලමු ඒක කොහොමද generate වෙන්නේ කියලා. දැන් ඔයාලට බලාගන්න පුළුවන් මට මෙන්න මේ විදිහට thumbnail එක generate කරලා දීලා තියෙනවා. ඔයාලට ලේසියෙන් පුළුවන් මෙන්න මෙතන ඊතලේ click කරලා මේක download කරගන්න. මේක download වුණා. ඔයාලට මේ thumbnail එකේ ඔයාලගේ base එක දාගන්න ඕන නම් ඒකත් කිය දෙන්නම් කොහොමද බලන්නේ කියලා. ඔයාලා යන්න ඕන මෙන්න මේ site එකට. මම මේ ගන්න ඕන සීරියල් website වල link උන් description එකේ දාලා තියෙනවා. all ලේසියෙන් බලන්න මෙතනින් ගිහින් ඒ වැඩ ටික කරගන්න. මම මෙතනින් මගේ thumbnail එක upload කරනවා. මෙතන click කරලා ඔයාලා thumbnail එක මෙතනින් upload කරගන්න. ඔයාලට බලන්න පුළුවන් දැන් මෙතන මේ thumbnail එකේ තියෙන face එක මෙතනට add වෙලා තිනවා. දැන් කරන්න තියෙන්නේ ඔයාලට බලන්න ඕන face එක මෙතනට add කරගන්න. මෙතන මේ pass mark එකට click කරන්න. ඊට පස්සේ මට මෙතන දාගන්න ඕන face එක මම මෙතනට select කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට අපට උඩලා ඊට පස්සේ මම මේක click කරගන්නවා. හරි මෙන්න මෙතනට add වුණා. ඊට මෙන්න මෙතන තියෙන swap කියන බටන් එක click කරගන්න. දැන් මෙන්න මෙතනින් swapping pages කියලා වැටෙනවා.
හරි ඔයාලට බලන්න පුළුවන් මේ ෆේස් එක ස්වැප් වෙලා දිනවා. ඔයාලට ඊට පස්සේ මෙතන ඩවුන්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරලා මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි ඔයාලට අද මේ වීඩියෝ එදවත් තුන කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා bell icon එක click කරගන්න. සුබ දවසක්.